තුළ අමුතු ජාතියක සංස්කෘතියක් නිර්මාණය වෙමින් පවතිනවා. මේ බලන්න මේ ළඟදී ශ්‍රී ලංකා සංචාරක අධිකාරිය අප රට තුළට නිදහසේ සමලිංගික සම්භවයක් දරන සංචාරකයින් සංචාරක ව්‍යාපාරය තුළින් ධනය ඉපදවීම සඳහා සංවිධානාත්මක ලෙස ගෙන ඒමට ඉඩදීම කරන්න ඕනේ කියලා ලිපියක් යවලා තියෙනවා. මේ රට තුළට මෙවැනි දේවල් ඉදිරිපත් කරන්නට මොනම රජයකටවත් අපිට ඉඩ දෙන්න බෑ. අපේ දරුවන්ව අපි ආරක්ෂා කරන්නට ඕනේ. ඒ අපේ අනාගතය අපේ රටේ. අපේ දරුවන්ව සමලිංගික ලෝකේ සමලිංගික උවමනා එපාකම් තියෙන සංචාරකයන්ගේ ගොදුරු බවට පත් කරන්නට දෙන්න බෑ. ඒ වගේම මේ සමහර වෙලාවට මේ කියනු ලැබුවා මේ ළඟදී මේ ලිංගික අධ්‍යාපනය සඳහා පාසල්වල දරුවන්ට කොන්ඩොම් බෙදන්නට ඕනේ කියලා. කවුද මේ පිස්සු කතා මේ පිස්සු වැඩ යෝජනා කරන්නේ? මේ අපේ රටද මේ ලංකාවද? අනාචාරී යුගයකට අපේ රට ගෙනියන්න දෙන්න බෑ මොනම රජයකටවත්. ඒක අපිට පැහැදිලි වෙන්නට ඕනේ. පිරිමි දෙන්නෙකුට කසාද බැඳලා මොකද්ද ගත කරන්න පුළුවන්? කසාද ජීවිතේ. ගෑනු දෙන්නෙකුට බැඳලා මොනවද කරන්න පුළුවන්? මොකද්ද මේ වීලුව? ඒ නිසා කරුණා කරලා අපි මේ නායකයන්ට රජයේ නායකයන්ටත් කියා සිටින්නේ මෙවැනි දේවල් කරන්න එන්න එපා කරුණා කරලා. අපි දූෂිත මග ගමන් කරන්නට තෝරා නොගන්න ලෙස අපි අපේ ජනාධිපතිතුමන් ඇතුළු මේ රජයෙන් කරුණාවෙන් ඉතාමත්ම ඕනෑකමින් අපේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් ඉල්ලා සිටින්නට කැමතියි. බලන්න දැන් අපේ රට තුළ අමුතු